Hello guys ඔන්න අදත් ඔයාලට තුන තවත් එක AI Tech Mac YouTube channel එකෙන් අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද Pro නැති CapCut version එක ගන්න කියලා. ඉතින් මම කලින් වීඩියෝ වල කිව්වා මේ CapCut එක free ගන්නවා කියලා. ඇත්තටම free ගන්න එකක් නෙමෙයි මෙතන වෙන්නේ. මේ CapCut එකේ Pro නැති version එකක් තියෙනවා. අන් ඒක download කරගන්න එක තමයි තියෙන්නේ. ඉතින් ඔයා මුලින්ම යන්න ඕනේ ඔයාගේ browser එකට. ඊට පස්සේ ඔයා search කරන්න ඕනේ CapCut කියලා. CapCut කියලා search කරලා enter දෙන්න. ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙන මේ CapCut එක කොහොම click කරලා තනින් දෙන්න 1.4.0 කියන එක. ඊට පස්සේ මෙන්න මේ උඩින්ම තියෙන මේ link එක තියෙන්නේ. අන්න ඒකෙන් ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් දැන් ඔයාලා මෙතන බැලුවම ඔයාලට පේනවා ඇති මේ CapCut එක නෑ මෙතන. يعني දැන් 1.4.0 කියන මේ version එක නෑ මෙතන. අන්න ඒක ගන්න ඔයාලා මෙන්න මෙතන තියෙන see move කියලා. අන්න ඒ see move කියන ක්ලික් කරාම තියෙන ඉතුරු version ටිකත් මෙන්න මේ විදිහට පෙන්නනවා. මේ හරි යටම ඇති ඔයාලට බලන්න මේ තියෙන්නේ. මේක තමයි අර අපි හොයපු version එක. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට පල්ලයට ගියාට පස්සේ මෙන්න මේ විදිහට download වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න දැන් මේක download කියන එක ක්ලික් කරපු ගමන් මෙන්න මෙතනට download වෙනවා. මේ පේනවනේ. දැන් මේක ටිකක් වෙලා ඉන්න ඕනේ. ඉතින් මට ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම මාව follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම මේ subscribe කරන්න like කරන්න එහෙම කියන්නේ. ඉතින් ඕකේ බුවා කියලා ඔයාලට මුකුත් සල්ලි කැපෙන්නේ එහෙම නැහැ. ඉතින් ඒ හින්දා ලෝභ නැතුව ඔබන්න. හරි guys ඉතින් දැන් අපි මේ download කරපු CapCut එක download වුණා. ඉතින් දැන් අපි ගිහිල්ලා බලමු. ඉතින් guys ඔන්න තියෙනවා මේ අපි download කරපු CapCut එක. CapCut version එක. දැන් අපි ඒක මේ විදිහට මේ desktop එකට ඇදලා දාමු. ඊට පස්සේ මෙන්න මේක මේ විදිහට double click කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ එකක් ආවා. ඉතින් මේ මෙතනට ටික් එක දීලා install now කියන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේක install වෙනවා. හරි ඔන්න දැන් install වුණා. දැන් තියෙන මෙන්න මේ start now කියන ක්ලික් කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේ විදිහට මේ ක්ලික් කරාම මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් ඒකෙන් දැන් ඔයාලා දෙන්න ඕනේ මෙන්න මේ විදිහට start creating කියන එක දුන්නාම
ඔයාලට පේනවා ඇති CapCut එකේ ඉන්ටර්ෆේස් එකට එනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට පේනවා ඇති මෙන්න මේ හරිය. මේ mouse point එක දිහා බලන්න මේ මගේ mouse point එක බලන්න. මේක තියෙන හරිය ඔයාලට පේනවා ඇති Pro කියලා එහෙම කිසිම එකක් නැහැ. ඔයාලට පේනවා ඇති නැම්මේ හැමදේම මේ කියන්නේ Pro නෑ. ස්ටිකර්ස් වල Pro එකක් නෑ මේ. හැම එකම නොමිලේ. ඉෆෙක්ට් වල නේ හොඳට තියෙනවා. මේක මේ පරණයි කියලා මේක මේකේ ක්වොලිටි හැම අඩු වෙන්නේ නෑ. ඉතින් පේනවනේ Pro නෑ කියන්නේ ඉතින් අර සුපිරියර් මේකෙන් වැඩක් ගන්න පුළුවන් අය. ඉතින් guys අපි මේකෙන් වීඩියෝ එකක් එඩිට් කරලා බලමු. ඔන්න guys ඉතින් අපි අපේ වීඩියෝ එක හැදුවා. අපි දැන් බලමු මේක මොන වගේද කියලා. දකින්න ඇති හොඳ ලස්සනට ආවා. මෙන්න මේ කොටස එහෙම මේ කොටසත් දැම්ම මේ CapCut එකෙන් මේ ආපු එක නෙමෙයි. මේ පිනි බින්දු වැටෙනවත් මම දැන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේකෙන් කොච්චර හොඳට වීඩියෝ එකක් එඩිට් කරන්න පුළුවන්ද කියලා. හරි guys. ඔන්න අද මම කියලා දුන්නේ මෙන්න මේ CapCut එකේ Pro නැති version එක download කරගන්න කොහොමද කියලා. මම පොඩි පැහැදිලි කිරීමකුත් කරන්න. ඉතින් friends මේ තියෙන්නේ මම දැන් use කරපු CapCut එක. ඒ කියන්නේ 1.4.0 කියන version එක. එතකොට මේ තියෙන්නේ අද සමාජයේ බහුතරයක් මිනිස්සු පාවිච්චි කරන CapCut එකේ latestම version එක. ඉතින් මම නම් කියන්නේ 1.4.0 කියන version එක හොඳයි කියලා. ඒක Pro නෑ. ඒ වගේම මේ latestම version එකට වඩා ඒකේ ගොඩාක් මේ effect ඒ වගේම එක stickers ඒ වගේ වැඩි. ඉතින් ඔයාලට 1.4.0 කියන එකේ පොඩ්ඩක් ඔයාලට එපා වෙන එකට තියෙන නම් ඒක ඕපන් කරද්දි ටිකක් වෙලා යනවා. හරිද? ඉතින් මම නම් කියන්නේ ඔයාලට ඕන නම් දෙකෙන්ම එඩිට් කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මම දැන් කරපු version එකෙන්ම එඩිට් කරන්න. ඉතින් friends මට ඔයාලට යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. like කරලා නැත්නම් දැන්ම like button එක press කරන්න. ඒ වගේ මෙන්න මේ වීඩියෝ එක ඔයාගේ තවත් යාළුවෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඒ වගේ මේ වීඩියෝ එකට ඔයා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් මට ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඔය subscribe button එක එවුවාම බලන්න පොඩ්ඩක් ලේ විසික් වෙනවද කියලා මේ පැත්තෙන් පොඩ්ඩක් බලන්න. ඒ වගේ subscribe button එකෙන් ලේ විසික්ුනේ නැත්නම් ඔයා like button එක press කරන්න. like button එක සමහරට ලේ විසික් වෙන්න පුළුවන්. like button එකේ chance එක වැඩි.
ඉතින් මම නම් කියන්නේ ওই දෙක ඔබන්න. ඉතින් ඔයාලගෙන් කිසිම කාඩ් එකෙන් සල්ලිවත් නැත්නම් ඔයාලගේ ඇඟෙන් කෑල්ලක්වත් යන්නේ නැහනේ. ඉතින් මං කියන ඕක නිකන් ඔන්න ඔහේ ඉන්න එකනේ ඔබලා දාන්න කියලා. ඉතින් මට දැන් කියන්න තියෙන්නේ එච්චරයි. එහෙනම් මම යනවා. බයි බයි.